මොන රජයෙන් ඇප නැතිව ණය දෙනවද? අහගන්න විස්තර ටික. මේක ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන 13ක හවුල්කාරීත්වයෙන් යුතුව පිහිටවන ලද ශුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහාය දීමට ආරම්භ කරපු ප්‍රොජෙක්ට් එකක්. හරිද? එතකොට මේකෙදි ගොඩක් වෙලාවට කාන්තා ව්‍යවසායකයින්ට තමයි මේක වැදගත්. එයාලට පෙන්වන්න දැන් හවුස් වයිෆ්ලා බිස්නස් වලට ආපුවම පෙන්වන්න සැලරි ස්ලිප් නෑ, දෙන්න වත්කම් නෑ, තියන්න ඇප නෑ, අස්සම් කරන්න මිනිස්සු නෑ. ඔය ඔක්කොම ප්‍රශ්න ටික සෝට් වෙනවා. මොකද මේකේ ඇප නැති නිසා මේක රක්ෂණයක් එක්ක යන ක්‍රමයක්. හැබැයි ඉතින් පෙන්වන්න ඕනේ ඔයාට ගන්න ලෝන් එක ගෙවා ගන්න කැපැසිටි එකක් තියෙනවා කියලා. එතකොට මේකෙදි අපිට පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සංවර්ධන නිලධාරීන් අපේ තාක්ෂණ නිලධාරීන් අන්න ඒගොල්ලන්ව ගිහලා හම්බෙන්න නෙඩායකේ අයව හම්බෙන්න ඒගොල්ලන්ට විශ්ල කියන්නේ මේක දැන්ටමත් ලෝන්ස් දීලා තියෙනවා. මේක අලුත් එකක් නෙමෙයි දැන්ට අරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ACDD IDB හරි නෙඩා NEDA නෙඩා ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහන්න මේක ඇත්තටම සතුටින් වෙන කාරණයක්. හේතුව ගොඩක් වෙලාවට අප කාර්යෝ කියන තැනදී තමයි මිනිස්සුන්ට ලෝන් එකක් ගන්න බැරුව යන්නේ. ඉතින් මේක රක්ෂණයක් එක්ක යන එකක් සහ අපකාරව නැතුව යන ඉන්න මම හිතන්නේ පරක්කු නොවී ඉක්මනටම ඇප්ලයි කරන්න වටිනවා. මේකදී ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 250 වෙනකම් දෙනවා. හැබැයි ගෙවීමේ හැකියාව ඒගොල්ලෝ ඉවැලුවේට් කරලා අනිවාර්යෙන් බලනවා ඇති. ඒ වගේම ඕගොල්ලන්ට ඇයි මේ ලෝන් එක ඕනේ කියලාත් පිළිවෙලක් ඇති ප්‍රොජෙක්ට් රිපෝට් එකක් එමෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද අපි සරල මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක්. එහෙම නැත්නම් ව්‍යාපාර යෝජනාවක් කොහොමද අපි බාර දෙන්නේ එකක් හදන්න හැටිත් මම හිමීට කියලා දෙන්න. නමුත් දැන් ඔයගොල්ලෝ චුට්ටක් බලන්න මේක කොහොමද කුඩා මධ්‍යම පරිමාණ කාන්තා ව්‍යවසායකයෝ විදිහට පිළිවෙලක් කමක් නැහැ. මේක භාවිතා කරන්න කොහොමද කියලා.